සාදරයෙන් පිළිගන්න යාළුවනේ මගේ YouTube channel එකටත් අදගෙන ඔයාලට ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න එක විදිහක් යාළුවනේ මේක සාර්ථකයි කියන්නත් නෑ යාළුවනේ සාර්ථකයි මේක ඔයාලගේ පරණ ෆෝන් එකක් නම් ගොඩක් සාර්ථකයි අලුත් ෆෝන් එකක් විදියට මේක ගන්න බෑ අලුත් ෆෝන් එකකින් ස්පීඩ් කරගත්ත තරමට මේක වැඩි කරගන්න බෑ ඔයාලට මම කියන එක තේරෙන්නේ නැති මම අද ඔයාලට කියන්න ආවේ මේකෙන් ඔයාලගේ හොඳටම ස්ලෝ වෙච්ච ෆෝන් එක කොහොමද සාමාන්‍ය තත්ත්වයෙන් ස්පීඩ් කරගන්නේ කියලා. හරි එහෙනම් යාළුවනේ අදට මම ඔයාලට මේක කරන විදිය මුල සිට මම ඔයාලට කියලා දෙනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක හොඳ නම් හරි එහෙනම් යාළුවනේ අපි දැන් යම් වීඩියෝ එකට හරි යාළුවනේ එහෙනම් ඔයාලා සෙටින් වලට ගිහිල්ලා ඔයාලා මේ පල්ලයට යන්න නැත්නම් ඔයාලා සර්ච් එකට යන්න සර්ච් ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ ටයිප් කරගන්න about phone කියලා මෙන්න මෙහෙම ඔයාලට පේන්නේ නැති about phone කියලා about phone එක පාරට ටච් කරගත්තා පස්සේ ඔයාලා පල්ලෙහාටම යන්න පල්ලෙහාට ගිහිල්ලා ඔයා ගන්න bill number දැන් ඔයාලට පේන්නේ නැති මම මෙතනින් bill number ඔයාලට පේනවා bill number select කරගෙන දෙපාරක් ඒක උඩ ටච් කරගත්තාට පස්සේ ඔයාලට ඔයාගේ pin එක හම්බ වෙනවා ඒ කියන්නේ ඔයාගේ pin number එක ඔයාලට මෙතනින් එනවා මම මෙහෙම මගේ pin එක ගහගන්නවා pin එක ගහගත්තාට පස්සේ යාළුවනේ ඔයාලට යටින් message එකක් වැටෙන්නේ නැති about delivery option කියලා delivery option ඊට පස්සේ ඔයාට මේ තලිය වල ඔයාලා system වලට යන්න දැන් මගේ ඔයාලට පේනවාට system කියලා තියෙනවා ඔයාලා නැත්තම් search කරගන්න පුළුවන් ඔයාලට system කියලා උඩින් search bar එකේ මම දැන් system වලට ගියාට පස්සේ ඔයාලා පල්ලෙහාටම යන්න ඕන පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට වෙනවා මෙතන delivery option කියලා ඒ කියන්නේ දැන් අපිට on කරගත්ත එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඔයා දැන් ඒ delivery option කියන එක එකපාරට ටච් කරගන්න ඕන ටච් කරගත්තට පස්සේ ඔයා පල්ලෙහාට යන්න ඕන මම මේ පල්ලෙහාට යනවා මම පල්ලෙහාට ගියාට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට ඔය අංක වගේ පේනවා ඇති 1 ගුණ කිරීම එහෙම 1 ගුණ කිරීම 1 ගුණ කිරීම කියලා අංක වගේ පේනවා ඇති ඔයා ඒ අංක ඔයාලා දාගන්නවා 1.5 ඒ කියන තැනට ඔයා ටික් එක දාගන්න ඕන ඔය 1.5 කියන තැනට එකපාරට ටික් එක දාගන්න ඔයා ඔය දෙකේ අනිත් ටිකෙත් ඔයා එහෙම දාගන්න ඔයාට එහෙම දාගත්තට පස්සේ ඔයාට මේක වැඩි කරගන්න පුළුවන් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාට 1.5 මොකද ඒකෙන් ඔයාට සාමාන්‍ය ස්පීඩ් එක ගන්න පුළුවන් ඔයා මේකේ තව සෙටින් වෙනස් කරන්න යන්න එපා තව සෙටින් වෙනස් කරොත් ඔයාගේ ෆෝන් එකට මාක් හරි එකක් වෙන්න පුළුවන් එහෙම ඔයාගේ ටික් එක වෙනස් කරගන්න එහෙම ටික් වෙනස් කරගත්තට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් වෙනස් එකක් ඔයාට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඒ කියන්නේ ඔයාට මේ ස්පීඩ් එක මම බොරු වගේ ඔයාට තේරෙනවා වීඩියෝ එකේ ඔයා තියෙන Play Store එකේ නැත්නම් Google Chrome එකේ ඔයාගේ ඕන වෙබ් browser එකක ගිහලා search කරන්න search කර speed කියලා බලන්න ෆෝන් එකේ එතකොට ඔයාගේ ෆෝන් එකේ ස්පීඩ් බලන්න පුළුවන් ඇප් එනවා නැත්නම් software එනවා ඒ software වලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි වෙලාද අඩු වෙලාද කියලා හරි එහෙනම් ඔයාට මෙහෙම තමයි අද මේ වීඩියෝ එකෙන් ගෙනයි මේ ස්පීඩ් එක වැඩි කරගන්න
හරි එහෙනම් යාළුවනේ අමතක කරන්න එපා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අදට ගිහින් එන්නම්.